ivan food lovers අද අරන් ඇවිල්ලා තිනවා මොරටුවේ RS Chinese food එකේ ස්පෙෂල් රයිස් එකයි පානදුරේ කින්නන් තායි එකේ ස්පෙෂල් රයිස් එකයි මොකද්ද කියලා බලමු වැඩියෙන්ම ස්පෙෂල් මෙන්න තියෙනවා මම ගෙනාවු ස්පෙෂල් රයිස් දෙක මේ ඇවිල්ලා කින්නන් තායි එකේ පැකේජින් එක ලොකු බොක්ස් එකක දිග බොක්ස් එකක ඇවිල්ලා තියෙන්නේ අපිට chili base packet දෙකක් තියෙනවා gravy එකක් වෙනවා තියෙනවා ඊට පස්සේ RS Chinese food එකේ packaging එක ගැන කතා කරනවා නම් large box එකයි regular box එකයි තමයි දාලා වෙලා තියෙන්නේ ඉතින් මේ දෙකම එක portion එකක් අපිට මේකෙන් වෙනම sauce එකක් තියෙනවා chili base තියෙනවා මේ විදිහට තමයි දෙකේ packaging දෙක ඉතින් guys box දෙක unbox කරගත්තාන් පස්සේ ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඉතින් කින්නන් තායිකේ ස්පෙෂල් රයිස් එක ගැන කතා කරනවා නම් අපිට crab එකක් ඇඩ් වෙලා තිබ්බා, බුල්ස් එකක් ඇඩ් වෙලා තිබ්බා, sausage දෙකක් ඇඩ් වෙලා තිබ්බා, basmati වලින් ready වෙච්ච mix rice එක ලොකු box එක දාලා තමයි serve වුනේ. ඉතින් මේකේ weight එක ගැන කියනවා නම් කිලෝ 1 ග්‍රෑම් 300 ගණක් වෙන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ RS Chinese food එකේ packaging එක කියනවා නම් box දෙකක serve වෙලා තිබ්බේ. මේකේ weight එක කිලෝ 2කට ග්‍රෑම් 5ක් අඩු. ඒ කියන්නේ කිලෝ 1යි ග්‍රෑම් 955ක් තිබ්බා. ඊට පස්සේ ලොකු omelette එකක් තිබ්බා, jumbo sausage එකක් තිබ්බා, pineapple slices දෙකක් තිබ්බා, basmati වලින් ready වෙච්ච mix rice එකක් තමයි අපිට ලැබිලා තිබ්බේ. ඔන්න එහෙනම් RS food එකේ ස්පෙෂල් රයිස් එක දෙනවා කින්නන් තායිගේ ස්පෙෂල් රයිස් එක දෙනවා මේකෙන් වැඩියෙන්ම මට ස්පෙෂල් උනේ කින්නන් තායිගේ ස්පෙෂල් රයිස් එක මොකද ස්පෙෂල් වෙන්න හේතුවක් තියෙනවා මේකේ කිලෝ දෙකක බර තියෙන quantity එකක් තියෙනවා ඒ වගේම තඩි ජම්බෝ sausage එකක් තියෙනවා ඊට පස්සේ මෙතනින් තඩි බුල්ස් ඔම්ලට් එකක් දාලා දෙනවා mix rice වලින් ready වෙච්ච basmati rice එකක් තමයි මේක මෙයන් සල්ලි හදිස්සියක් නම් NR පල්ලියගුරුගේ උකස් සේවාව තෝරගන්න උසස්ම විදිහට වැඩේ කරේ උකස් ලොවේ ශ්‍රී ලාංකීය රන් සලකුණ NR පල්ලියගුරුගේ ඔක්කොමත් එක බලද්දි මේක උනේ රුපියල් 2000යි මේ box දෙකම මේක 2100යි overall මෙන්න මේක මට තවත් ස්පෙෂල් කියන්න පුළුවන් ඉතින් RS food එකේ ස්පෙෂල් rice එක තවත් ස්පෙෂල් guys try කරන්න RS food